ආයුබෝවන් අදත් ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝම Universal Spoken English YouTube channel එක සඳහා අද අපි ඉගෙන ගන්නේ day to day English verbs දිනපතා භාවිතා කරන ඉංග්‍රීසි ක්‍රියාපද පාඩම් අංක 5 වයස් බෙදකින් තොරව ඉංග්‍රීසි සරලව මුල සිට ඉගෙන ගන්න ඕගොල්ලෝ එකතු වෙන්න Universal Spoken English YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ මීට කලින් එකතු වෙලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. අපි මේ වෙනකොට day to day verbs පාඩම් 5ක් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේක ඉගෙන ගන්න ලොකුවට ග්‍රැමර් විදියට නෙමෙයි. එක වචනයක් අරගන්නවා. ඒ වචනෙට අදාළ වාක්‍ය 5ක් අපි ඉගෙන ගන්නවා. ඒ වගේ වචන 10ක් අපි මේ වීඩියෝ එකකින් ඉගෙන ගන්නවා. සරලයි. අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න බැරි වුණ ග්‍රැමර් අපි සරලව මතක තියාගෙන ඉගෙන ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. එකතු වෙන්න එහෙනම් අද පාඩමත් එක්ක. wash සෝදායි wash සෝදායි සෝදනවා කියලා කියන්නත් පුළුවන්. wash හොදනවා හරිනම්. I wash my hands. මම මගේ අත හොදායි. I wash my hands. මම මගේ අත හොදායි. හොදනවා කියන්නත් පුළුවන්. You wash your face. ඔබ ඔබේ මුහුණ හොදායි. You wash your face. ක්‍රියාපදයේ wash හොදනවා. You wash your face. ඔබ ඔබේ මුහුණ හොදායි. We wash the clothes. අපි ඇඳුම් හොදායි. We wash the clothes. අපි ඇඳුම් හොදායි. They wash the car. ඔවුන් මෝටර අතේ හොදායි. They wash the car. ඔවුන් මෝටර අතේ හොදායි. Children wash their toys. ළමයි ඔවුන්ගේ සෙල්ලම් බඩු සෝදායි. Children wash their toys. ළමයි ඔවුන්ගේ සෙල්ලම් බඩු සෝදායි. 42 42 brush. දත් brush කරනවාට කියන්නේ brush. ඒ වගේම තවත් දත් මදිනවට අමතරව brush එකකින් ඔයගොල්ලෝ දැකලා ඇති මදිනකොට ඔය එක එක වර්ග බෝතල් මදිනවා ඒ වගේ තියෙනකොට ඒකටත් කියන්නේ brushම තමයි. දැන් brush එකටත් brush කියලා කියනවා. I brush my teeth. මම මගේ දත් මදිනවා. එහෙම නැත්නම් දත් බ්‍රෂ් කරනවා. I brush my teeth. මම මගේ දත් බ්‍රෂ් කරනවා. You brush your hair. ඔබ ඔබේ හිස බ්‍රෂ් කරයි. කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර බ්‍රෂ් කරනවා කියලා පීරනවට කෝම්බ් එකට අමතරව බ්‍රෂ් එකකින් අපි මේවා කරනවා. ඒකට කියනවා බ්‍රෂ් කියලා. You brush your hair. ඔබ ඔබේ හිස බ්‍රෂ් කරයි. We brush every day. අපි හැම දිනකම බ්‍රෂ් කරයි. We brush every day. අපි හැම දිනකම බ්‍රෂ් කරයි. They brush after meals. ඔවුන් ආහාරයෙන් පසු බ්‍රෂ් කරයි. They brush after meals. එතනදී එන්නේ දත් මදිනවා කියන අදහස තමයි එන්නේ. After meals ඒ කියන්නේ කෑමෙන් පසුව දත් මදින අදහස තමයි එන්නේ. They brush after meals. කෑමෙන් පසු ඔවුන් දත් මදිනවා කියන එක තමයි කියන්නේ. Children brush in the morning. Children brush in the morning. ළමයි උදේ බ්‍රෂ් කරයි. Children brush in the morning. ළමයි උදේ දත් මදිනවා කියන තමයි ඒ අර්ථය එන්නේ. 43 comb හිස පීරනවා. comb හිස පීරනවා. I comb my hair. මම මගේ හිස පීරනවා. I comb my hair. මම මගේ හිස පීරනවා. එතන පොඩි වැරද්දක් තියෙනවා. පීරනවා කරයි කියලා තියෙනවා. ඒක නෑ. පීරනවා. You comb your hair. ඔබ ඔබේ හිස පීරනවා. කරයි කියලා එකක් තියෙනවා. ඒක කපා ගන්න. You comb your hair. ඔබ ඔබේ හිස පීරනවා. We comb after the bath. අපි නෑමෙන් පසුව හිස පීරනවා. We comb after the bath. අපි නෑමෙන් පසුව හිස පීරනවා. They comb every day. ඔවුන් හැම දිනකම පීරනවා. They comb every day. ඔවුන් හැම දිනකම හිස පීරනවා. එතන හිස කියන වචනේ නැතුණාට හිස තමයි එතන අදාළ වෙන්නේ. Children comb neatly. ළමයි පිළිවෙලට පීරනවා. Children comb neatly. ළමයි පිළිවෙලට පීරනවා. Cook 44 44 උයයි. I cook rice. මම බත් උයයි. මම බත් උයනවා. I cook rice. මම බත් උයයි. මම බත් උයනවා. You cook vegetables. ඔබ එළවලු උයයි. You cook vegetables. ඔබ එළවලු උයයි. විධානයක් දෙන්නත් පුළුවන්. ඔබ එළවලු උයන්න කියන්නත් පුළුවන්.
We cook together. අපි එකට උයයි. We cook together. අපි එකට උයයි. They cook dinner. ඔවුන් රාත්‍රී ආහාරය උයයි. They cook dinner. ඔවුන් රාත්‍රී ආහාරය උයයි. Children cook with help. ළමයි උදව්වෙන් උයයි. ඉතින් ළමයි උදව් අරගෙන තමයි උයන්නේ. Children cook with help. ළමයි උදව්වෙන් උයයි. උදව් අරන් උයයි. ඒ වගේ අදහසක් එන්නේ. eat කනවා. eat කනවා. ඒකත් ක්‍රියාපදයක්. eat කනවා. I eat fruit. මම පළතුරු කනවා. I eat fruit. මම පළතුරු කනවා. You eat rice. ඔබ බත් කනවා. You eat rice. ඔබ බත් කනවා. We eat together. අපි එකට කනවා. We eat together. අපි එකට කනවා. They eat fast. ඔවුන් ඉක්මනින් කනවා. එහෙම නැත්නම් වේගයෙන් කනවා. They eat fast. ඔවුන් ඉක්මනින් කනවා. එහෙම නැත්නම් වේගයෙන් කනවා. Children eat snack. Children eat snack. ඒක සිංහල තේරුම ලියලා තියෙන එක වැරදි. ළමයි ස්නැක් වර්ග. ඒ කියන්නේ ඔය කාලා සුළු ආහාර කන්නේ. සුළු ආහාර වගේ තමයි කියන්නේ. ඒකෝ ළමයි සුළු ආහාර කනවා කියන එක තමයි එතන සඳහන් වෙන්න ඕනේ. drink බොනවා. drink බොනවා. I drink water. මම වතුර බොනවා. I drink water. මම වතුර බොනවා. You drink tea. ඔබ තේ බොනවා. You drink tea. ඔබ තේ බොනවා. We drink milk. අපි කිරි බොනවා. We drink milk. අපි කිරි බොනවා. හරිම ලේසි නේද? ඕගොල්ලොත් මේකත් එක්ක එකතු වෙලා නිතර අපේ ප්ලේලිස්ට් එකට ගිහිල්ලා මේ වාක්‍ය රටාවල් හුරු වෙන්න. කනට හුරු වෙනකොට ගොඩක් දුරට මේ ඉංග්‍රීසි වචනයි සිංහල තේරුමයි යනකොට ඕගොල්ලොට මේවා පුරුදු වෙනවා. We drink milk. අපි කිරි බොනවා. They drink juice. ඔවුන් ජූස් බොනවා. They drink juice. ඔවුන් ජූස් බොනවා. Children drink slowly. ළමයි සෙමින් බොනවා. Children drink slowly. ළමයි සෙමින් බොනවා. Sleep නිදාගනි. Sleep නිදාගනි. I sleep at night. මම රාත්‍රියේ නිදාගනි. I sleep at night. මම රාත්‍රියේ නිදාගනි. You sleep well. ඔබ හොඳින් නිදාගනි. You sleep well. ඔබ හොඳින් නිදාගනි. We sleep on time. අපි වෙලාවට නිදාගනි. We sleep on time. අපි වෙලාවට නිදාගනි. They sleep peacefully. ඔවුන් සාමකාමීව නිදාගනි. They sleep peacefully. ඔවුන් සාමකාමීව නිදාගනි. Children sleep early. ළමයි ඉක්මනින් නිදාගනි. Children sleep early. ළමයි ඉක්මනින් නිදාගනි. නැත්තම් නිදා ගන්නවා කියන්නත් පුළුවන්. Children sleep early. ළමයි ඉක්මනින් නිදා ගන්නවා. වෙලසනින් නිදා ගන්නවා. Wake up. අවදි වෙයි. අවදි වෙනවා. Wake up. අවදි වෙයි. අවදි වෙනවා. I wake up early. මම ඉක්මනින් අවදි වෙයි. I wake up early. මම ඉක්මනින් අවදි වෙයි. You wake up at 6. ඔබ 6ට අවදි වෙයි. You wake up at 6. ඔබ 6ට අවදි වෙයි. We wake up together. අපි එකට අවදි වෙමු. We wake up together. අපි එකට අවදි වෙමු. අවදි වුණා කියන්නත් පුළුවන්. We wake up together. They wake up late. ඔවුන් අවදි වන්නේ ප්‍රමාද වී. They wake up late. ඔවුන් අවදි වන්නේ ප්‍රමාද වී. Children wake up happily. ළමයි සතුටින් අවදි වෙති. Children wake up happily. ළමයි සතුටින් අවදි වෙති. Go යයි. Go යයි. I go to school. මම පාසලට යයි. යනවා කියන්නත් පුළුවන්. I go to school. මම පාසලට යනවා. You go to work. ඔබ වැඩට යයි. යනවා කියන්නත් පුළුවන්. You go to work. ඔබ වැඩට යනවා. නැත්තම් වැඩට යන්න කියලා විධානයක් වෙන්නත් පුළුවන්. We go together. අපි එකට යයි. We go together. අපි එකට යයි. They go by bus. ඔන්න පොඩි වෙනසක් තියෙනවා. They go by bus. ඔවුන් බස් එකෙන් යයි. They go by bus. ඔවුන් බස් එකෙන් යයි. Children go to the park. ළමයි උයනට යයි. Children go to the park. ළමයි උයනට යයි. 50 come එයි
එන්න, එනවා. come, I come home. මම ගෙදර එයි. මම ගෙදර එනවා. you come early. ඔබ ඉක්මනින් එයි. ඔබ ඉක්මනින් එන්න. you come early. ඔබ ඉක්මනින් එන්න. we come together. අපි එකට එයි. අපි එකට එයි. we come together. අපි එකට එයි. they come by car. ඔවුන් මෝටරත් එන්නේ. they come by car. ඔවුන් මෝටරත් එන්නේ. හරිම ලේසි නේද මේ වාක්‍ය නිතර නිතර සවන් දෙන්න. ඔයගොල්ලෝ අපේ ප්ලේලිස්ට් වලට යන්න. ප්ලේලිස්ට් කීපයක්ම තියෙනවා. මේ channel එකට ගිහලා subscribe එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝගේ comment එක අපිට ගොඩක් වටිනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණාට. අවසාන වාක්‍ය මොකක්ද කියලා බලමු. Children come to class. ළමයි පන්තියට එයි. Children come to class. ළමයි පන්තියට එයි. ගොඩක් ස්තුතියි. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්. ජය වේවා.